මට නිකන් ඉන්න ගමන් හිතුණා මේ දුරේලෝන ට්‍රක් ඩ්‍රයිවර්ලගේ ජීවිතය ගැන පොඩි සටහනක් YouTube එකේ තියන්න කියලා මං Facebook එකේ වැඩිපුර වීඩියෝ දාන්නේ. මට හිතුණා YouTube එකේ වීඩියෝ එකක් දාන්නවා කියලා. Facebook එකේ මම දන්නවා මම ඕස්ට්‍රේලියාවේ ට්‍රක් කෙලවන කෙනෙක් කියලා. ඉතින් මචං මේ මගේ වැඩ කරන කෙන්වත් එක මෙයා කෙන්වත් කියලා දෙන්නේ. ඉන්න වලට පෙන්නන්න. මේ තමයි මම රැයට නිදා ගන්න තැන. ඔය දුර ගමනක් ගියාපුවම අපි කොහමත් කිලෝමීටර් 1000 ගණන් යනවනේ. ගියාපුවම එදා රැයම ගෙදර එන්න බෑනේ. ඉතින් මේ වගේ අපි නිදා ගන්නවා මේකේ. මේ කොට් එහෙම තියෙනවා. ලස්සනට පොරෝගෙන වයිෆ්ට කෝල් එකක් දෙනවා. දරුවන්ට පොඩ්ඩක් කතා කරලා පොඩ්ඩක් ඉතින් නිදා ගන්නවා දැන්. මේකේ අපිට ඕන කරන බඩු ටික තියාගන්න පුළුවන්. ඉන්නකෝ ඔයාලට පෙන්නන්න මේ පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ ෆ්‍රිජ් එකේ මම පොඩ්ඩක් මේ නිින්ද යන්නේ නැතුව යන්න පොඩි බීම ටිකක් තියන් ඉන්න. නැත්තම් පොඩ්ඩක් නිදිමත එනවනේ රැයට එලවන් යද්දි. ඔව් ඉතින් මේ තියෙන රියදුරු අසුන මෙතන තමයි ඉතින් ස්ටියරින් වීල් එක තියෙන්නේ මේ තියෙන මම ඉන්ඩෝවාට කියලා වලට පෙන්නන්න මේ තියෙන ස්පීඩෝමීටරේ මේකේ තමයි මේ උණුසුම එන්ජින් එකේ උණුසුම පෙන්නන්නේ මේක රෙවොලූෂන්ස් පෙන්නන එක මේ තියෙන්නේ කොච්චරක් වර්සික් යන මෙතන මේ සාමාන්‍යයෙන් වියලි තැනක් මාර වියලි තැනක් මේ දීපංකරේ මොකක්ද කියන්නේ හද්ද පිටිසර තැනක මේ නවත්තන් ඉන්නේ මම බලමු බලන්න මේකෙන් තමයි අපි කතා කරන්නේ චුට්ටක් ඉන්න මේ ලෙන්ස් එක පිටව දාන්න ඔන්න මගේ YouTube වීඩියෝ හැදිලා මේ තමයි කතා කරන මේක මේ තමයි කතා කරන රේඩියෝ එක අපිට ඕන වෙච්චාම කතා කරන්න පුළුවන් මෙන්න තව ට්‍රක් එකක් යනවා මේ තියෙන්නේ ඔය මං එලවන ට්‍රක් එකේ ට්‍රක් එක මෙහෙමයි ඔය ට්‍රේලර්ස් ගලවන්න පුළුවන් දැන් එක දවසට එක ට්‍රේලර්ස් ගෙනියන්නේ දැන් ඕකේ මම වෙන දවස්වලට ඔය ට්‍රේලර් 3ක් ගහන ගෙනියනවා ඔයාලා දැකලා ඉතින් මගේ Facebook වීඩියෝ වල මෙයාගේ දවසින් දවසට එක වෙනස් ට්‍රේලර් ගහගෙන අපි ඒ ජොබ් එකට අනුව අපි යනවා ඔන්න ඔක තමයි ජීවිතේ වෙන බාහිර තව ලස්සන මේ B3 එකක් ඔය ඔක තමයි මං කිව්වේ ලස්සනට එන බාහිර ට්‍රේලර් 3ක් තියෙන එකක් මිනිහා මට අතවරාගෙන ගියා බාහිර ලස්සන නේද ඔන්න ඔක තමයි මම එලෝන අනිත් ට්‍රේලර් සෙට් එක ඔක තමයි ඉතින් අපේ ජීවිතේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ වෙනස්ම මනසක් තියෙන කෙනෙක් මොකද අපි කිලෝමීටර් 1000 ගානක් තනියම එලවද්දි ඒක හැමෝටම කරන්න බෑ මං හිතන හැටියට ඒක ගැන මනසේ හයියක් තියෙන්න ඕන මම නිදා ගන්න මම වැටෙන්නේ මම මේ ගමන ඉවරක් කරලා තමයි නවතින්නේ කියන එක හිතේ දරා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන අනිත් එක මේ රැට මේ පාරවල් හරි හීනී මේ පාරවල් ඒ වගේ ට්‍රක් එකක් අනිත් පැත්තෙන් ආපුවාම හොඳ හිතේ හයියක් තියෙන්න ඕන අන්න බලන්න බැටළුව ගොඩක් ඉන්න හිතේ හයිය හොඳ හයියක් තියෙන්න ඕන හිතට හප්ප ගන්න තු යන්න